හැමෝටම සුබ දවසක්. මම ශ්‍රී ලංකා කියෝදයි ලංකා වෙනුවෙන් අපේ රටේ දරුදරියන් අමතලා මේ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වුණා. සතුටුයි කියන්න මට පසුගිය අවුරුද්ද දිහා අපි ආපස්සට හැරිලා බලනකොට ඊටාම සතුටුදායක තත්ත්වයක් කියෝදයි ලංකා ශ්‍රී ලංකා ආයතනයේ තියෙන්නේ. දරුදරියන් අපේ ආයතනය තුලින් 1000කට ආසන්න ප්‍රමාණයක් ජපන් හීනේ සැබෑ කරගෙන ජපානයේ ගිහිල්ලා ජීවිතේ හැඩගස්වගෙන ජීවිතේ සාර්ථක කරගෙන ඉදිරි ගමන සඳහා ඒගොල්ලෝ පියමන් තබනවා මේ අවුරුද්දෙත් අප්‍රේල් මාසේ 14 වෙනිදාන් පස්සේ නව අවුරුද්දකට. ඉතින් මම හැමෝටම සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පළමුවෙන්ම. ඒ වගේම අපේ නව වසරේ බලාපොරොත්තු සඵල කරගන්න ඒ ආයතනයේ තියෙන රැකියා ප්‍රමාණයට අදාළව දරුදරියන් අපිට ඉදිරිපත් වෙලා අපේ ආයතනය තුලින් ජපන් රැකියා සිහිනේ සැබෑ කරගන්න ඉදිරිපත් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. රැකියා ශ්‍රේෂ්ඨ කීපයක්ම අලුතෙන් ඕපන් වෙලා තිනවා. ඩ්‍රයිවින්, එල්ඩර් කෙයා, හොටෙල් එකමඩේෂන්, බිල්ඩින් ක්ලීනින් ඒ වගේ රැකියා ශ්‍රේෂ්ඨ කීපයක්ම විවර වෙලා තිනවා. විදේශ සේවා නියුක්තිකාරයන්ගේ සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට ඒ ගැන සර්ච් කරලා බලන්න පුළුවන්. මම ආරාධනා කරනවා නව අවුරුද්දේ අපිත් එක්ක එකතු වෙලා අපිත් එක්ක අත්වැල් බැඳගෙන කියෝදයි ලංකා ශ්‍රී ලංකා ආයතනෙත් එක්ක එකතු වෙලා ඔයගොල්ලන්ගේ හීනේ සැබෑ කරගන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.